Hello everyone, welcome to Chepsi. අද මම ඔයාලට ගේන්නේ වීඩියෝ එක meal prep වීඩියෝ එකක්. ඔයාලා ගෙවන්නේ busy life එකක් නම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. Healthy, taste good and easy. බලාගෙන ඉන්න අන්තිම වෙනකන් කොහොමද අපේ වීඩියෝ එක අද යන්නේ කියලා. අමතක නොකර subscribe කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ ගොඩක් interesting වීඩියෝ තියෙනවා මගේ channel එකේ. ඔයාලා ගිහිල්ලා බලන්න ඒවා කොහොමද කියලා. අපි දැන් යමු වීඩියෝ එකට. අද මං ගාව තියෙනවා chicken couscous මේ වගේම broccoli. අපි බලමු අපේ අද healthy meal prep එක කොහොමද කියලා. Where is potato? I have potato. මම දැන් යන්නේ මගේ chicken ටික season කරගන්න. මේක season කරලා මම පැය භාගයක් විතර chile එකේ තියෙනවා හොඳට chicken ටික marinate වෙන්න. අද මම මේ වැඩේට ගෙනාවේ chicken drumstick. මුලින්ම මේ chicken ටිකේ skin එක අයින් කරගන්නවා. washing time. දැන් මම හදන්නේ මගේ chicken ටික season කරගන්න. මට ඒකට ඕන වෙනවා chili powder, paprika, curry powder, salt, pepper and oil. මේක හොඳට mix කරගන්න. දැන් මේක මම marinate වෙන්න තියලා අපේ ඉතුරු වැඩ ටික කරගෙන යන්න තමයි හදන්නේ. broccoli washing time. දැන් මට මේ ටික ස්ටීම් කරගන්න ඕන. අපි හොඳට නටන වතුර එකට අපේ broccoli ටික දාගන්නවා. මේකල අපි lip off කරගන්නවා. After 2 minutes මං හදාන්න යන්නේ chicken stew එක. සාමාන්‍ය chicken stew වලට ගන්න අපි normal size potato. හැබැයි මං අද ගත්තේ baby potato. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මම දැන් මේ ටික දෙකට කපා ගන්නවා. මේ විදිහට. දැන් මම ස්ටූ එකට වෙජිටබල් ටික කපා ගන්න තමයි හදන්නේ. මේකට මට ඕන වෙනවා hot water. මම අද ගත්තේ couscous gram 500ක්. ඒකට වතුර ඕන වෙනවා 625ක්. දැන් hot water දාගන්න. දැන් මේක විනාඩි 5ක් 8ක් විතර වහලා තියාගන්න ඕනේ. අපි දැන් මේ ටික එයාර් ෆ්‍රයර් එකේ කුක් කරගන්න තමයි හදන්නේ.
දැන් මං හදන්නේ මගේ chicken stew එක හදාගන්න. මුලින්ම ටිකක් ලොකු pan එකක් ගන්නවා. vegetable oil ටිකක් දාගන්නවා. දැන් මං හදන්නේ මගේ potato ටික roast කරගන්න. දැන් මම මේ potato ටික මේ ගානට roast වුණාම බා ගන්න තමයි හදන්නේ. දැන් මේකට මම දා ගන්නවා garlic, onion, curry leaves. මේක මම දැන් පොඩ්ඩක් cook කරගන්නවා. වා අල onion ටිකක් soft වෙනකොට අපි මේකට දා ගන්නවා turmeric powder, curry powder, crushed pepper, salt, mustard cream. එයා ෆ්‍රයර් එකේ කුක් කරගත්ත chicken ටික දැන් මම මේකට ඇඩ් කරගන්නවා. දැන් මම pan එකේ roast කරගත්ත potato ටිකත් මේකටම දාගන්නවා. මේකට විනාගිරි පොඩ්ඩකුත් දාගන්න ඕනේ. වතුර පොඩි ප්‍රමාණයක් දැන් ඇඩ් කරගෙන අපි මේක වහලා තියනවා. මේක විනාඩි 10ක් විතර කුක් වුණාට පස්සේ අපි කොකොනට් මිල්ක් දානවා. කළා හොඳට කවලම් කරගන්න. දැන් මම මේකට මගේ vegetable ටික ඇඩ් කරන්න යන්නේ. onion, capsicum, curry leaves, green chili. මේකට tomato add කරනවා. ඒ වුණාට මම meal prep එකක් ඉඳන් මේකට tomatoes දාන්නේ නැහැ. දැන් මේක අපි හොඳට කවලම් කරගත්තට පස්සේ අපේ stew එක ready. guys, මගේ couscous එක දැන් ready. අපි බලමු මේක කොහොමද කියලා. හොඳට කුක් වෙලා දිනවා ඒක. guys, couscous කියන්නේ ගොඩාක් ගුණදායක කෑමක්. UK වල නම් ඕනම සුපර් මාකට් එකක මේ couscous කියන එක ගන්න තියෙනවා. මම හිතන්නේ ලංකාවේ සුපර් මාකට් වලත් මේක ගන්න ඇති. ඔයාලා අනිවාර්යෙන් healthy කෑම ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේක තමයි හොඳ මේක. මම මේකට ලුණු දාන්නේ නැහැ. මොකද ලුණු කියන්නේ ඇකට එච්චර හොඳ කෑමක් නෙමෙයි. dinner meal prep එකට ඕනි මගේ හැම කෑම එකක්ම දැන් ලෑස්ති. broccoli, couscous, chicken stew දැන් හදන්නේ මම ඒක පැක් කරගන්න. බලාගෙන ඉන්න. මම අද boxes 6ක් පැක් කරනවා. ඒ කියන්නේ දවස් 6කට. දැන් මම හදන්නේ මගේ chicken stew එක බෙදා ගන්න. දැන් මම gravy ටික දා ගන්නවා. මගේ gravy, potatoes. දැන් මම හදන්නේ broccoli ටික බෙදා ගන්න. මේක ඇත්තටම ගොඩක් ගුණ කෑම එකක්. මෙතනදී වැදගත්ම දේ තමයි මේ කෑම එක හොඳටම නිවුණාට පස්සේ තමයි මේ විදිහට lid ටික වහ ගන්න ඕන. මොකද රස්නේ තියෙද්දි මේ lid ටික වැහුවොත් steam එක ඇවිල්ලා මේ කෑම නරක් වෙන්න බලනවා. මේ කෑම වල සතියම කනවා නම් 3ක් ෆ්‍රිජ් එකේ තියාගෙන ඉතුරු ටික ෆ්‍රීස් කරන්න. ඊට පස්සේ යන පිළිවෙලට ඒ ටික ඩීෆ්‍රෝස්ට් කරගන්න. මොකද දවස් 3කට වැඩිය අපිට මේ කිසිම කෑම එකක් චිලර් එකේ තියන්න බෑ. හරි, අපේ meal prep වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, comment කරන්න, share කරන්න. මේ වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝස් ගොඩක් තියෙනවා මගේ channel එකේ. subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ family එකට. See you in the next video. Bye.